everyone, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම විනු. ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද ටිකක් විශේෂ දවසක්. මොකද අද තමයි නොවැම්බර් 11. ඒ කියන්නේ 11/11. මම මේ vlog එකෙන් 11/11 දවස ගෙවුන විදිහ වගේම hair care tips ගොඩක් ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් දිගටම වීඩියෝ එක අන්තිම වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මම උදේම නැගිටපු ගමන් කරේ ඇඳේ ඉඳලම morning affirmation අහපු එක. ඒ කියන්නේ උදේ නැගිටපු ගමන් පොඩ්ඩක් අර ධනාත්මක චින්තනයක් ඇති වෙන්න තමයි ඒක ඇහුවේ. ඒවා morning affirmation කියලා YouTube එකේ search කරාම ඕන තරම් එනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් උදේ නැගිටපු ගමන් ඒක 11 දවසට විතරක් නෙවෙයි හැමදාම උනත් කරන්න උදේ නැගිටපු ගමන් ඇඳේ ඉඳලම Tamanට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. Tamanට ලැබිලා තියෙන ගෙදරට, Tamanගේ පවුලේ අයට, එතකොට Tamanට ලැබිලා තියෙන හැම දෙයකටම, Tamanගේ ශරීරයට, Tamanගේ ලස්සනට හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. කවදාවත් Taman ගැන වතක්සෙරුවෙන් හිතන්න එපා. ඉතින් ඊට පස්සේ මූණ හොදගෙන ඇවිල්ලා දැන් ස්කින් කෙයාර් කරන ගමන් තමයි දැන් මේ ඉන්නේ. මූණ හොදද්දී ඔයාලා මතක ඇතුව ඔයාලගේ නහේ දෙපැත්ත, කට දෙපැත්ත කළු වෙලා වගේ තියෙනවා නම් ඒ තැන් අනිවාර්යෙන් වැඩිපුර ටිකක් ස්ක්‍රබ් කරනවා වගේ ෆේස් වොෂ් එකෙන් හොදලා දාන්න. ඒකෙන් ඒ කළු ගතිය මගහැරව ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ice cube treatment එකත් කරලා ඊට පස්සේ මම ටෝන් එක apply කරා. ටෝන් එක apply කරලා පොඩ්ඩක් මූණ එක ටැප් කරලා ඉවරලා ওই විදිහට මේ පොඩ්ඩක් උලම් වදින දෙන්න ඕන එක මූණට අල්ලන්න absorb වෙන්න. ඉතින් ඒක වේලෙනකන් lip balm එකත් ගාලා ඊට පස්සේ තමයි මම cream එකක් apply කරන්නේ. උදේට ඔයාලා මතක ඇතුව cream එකක් apply කරනවා නම් sunscreen එකක් apply කරන්න පුරුදු වෙන්න. මොකද ඔයාලා එළියට ගියත් නැත්තත් ඉරේලිය ඔයාලගේ මූණට පොඩ්ඩක් හරි එන්න පුළුවන්. ඉතින් ඒකෙන් මූණට වෙන ඩැමේජ් එක වළක්ව ගන්න තමයි ගෙදර හිටියත් නැත්නම් sunscreen එකක් පාවිච්චි කරන්න කියන්නේ. මොකද අපේ ලංකාව ටිකක් උෂ්ණ අධික රටක් නේ නිසා අනිවාර්යෙන් SPF 30ට වැඩි sunscreen එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. sunscreen එක ගාද්දී ඔයාලගේ ඇඟිලි දෙක ප්‍රමාණයකට අරගෙන ඒ ප්‍රමාණය මූණේ බෙල්ලේ ඇප්ලයි කරන්න මතක ඇතුව. මොකද මූණේ විතරක් ගන්න එපා, බෙල්ලෙත් ගන්න. sunscreen එක ඔයාලගේ මූණේ වගේම ඔයාලගේ ඕපන් වෙලා තියෙන කියන්නේ අත් කකුල් වල පවා ගන්න පුළුවන්. මොකද ඒවටත් ඉරේලිය වදිනවනේ. මාගේ voice එක මං ආය හදිනිකම් මං ගහ ගන්න කතා කරනවා වගේ. අනේ අයියනේ එන hina වෙලාම තමයි කතා කරන්න ඕනේ නේද? ඒ ඇස්සේ කුරුල්ලොත් කෑ ගහනවා. හරි ඊට පස්සේ ඔන්න ඔය විදිහට sunscreen එක apply කරගන්න තමයි තියෙන්නේ. මං අර මූණේ තියෙන ටික ගන්නෙත් නැතුව අත් කකුල් වල ගාලා ඉන්නවා. කකුල් වලනේ අත්තල. ඊට පස්සේ 11/11 දවසේදී හරියටම දවල් 11:11ට තමයි මම මේ විශ්වයට ලියුම ලියන්නේ. මේ ලියුම මම ගිය අවුරුද්දෙත් ලිව්වා 11/11ට මේ වෙලාවටම. ඇත්තටම ඒකෙන් මට කිව්ව ඒ ලිව්ව දේවල් මට මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඔය තියෙන්නේ මගේ අතේ තියෙන යන්නේ ලියුම. එදා දවසේ මම මේ ලියපු ලියුම. ඒක ඔය දවස වෙනකන් අරින්න බලන්න මුකුත් කරන්න එපා. ඒක හංගල තමයි තියාගන්න ඕනේ. මොකද ඒක තමයිගේ ප්‍රයිවට් දෙයක්නේ. හරි ඒකෙදී අපි කරන්නේ තමන්ට ලැබෙන්න ඕනේ දේවල් තියෙනවනේ. ඒ කියන්නේ තමන් ආස දෙයක් වෙන්න පුළුවන්, තමන්ට යන්න ඕනේ තැනක් වෙන්න පුළුවන්, රස්සාවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමන්ට ලැබිලා තියෙනවා කියලා අන්නේ ලැබිච්ච දෙයට ස්තුතිවන්ත වෙලා තමයි මේ ලියුම ලියන්නේ. උදාහරණයක් ගත්තොත් තමන්ට මොනවා රස්සාවක් ඕනේ නම් මට මෙන්න මේ රස්සාව මේ වෙද්දි ලැබිලා තියෙනවා. මම දැන් ඒකෙන් මේ විදිය පඩියක් ගන්නවා. මට මේ ගැන ගොඩක් සතුටුයි. මේකට විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි කියලා ලියන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ විශ්ව මාතාව විශ්වය කියන්නේ දෙවි කෙනෙක්වත් එහෙම අදහන්න ඕන කෙනෙක්වත් නෙවෙයි. ඒක ගොඩක් මිනිස්සු පටලවගෙන මේකට අනම්මනම් කියනවත් මම දැකලා තියෙනවා. හැබැයි මේකෙන් ඇත්තටම ප්‍රයෝජන ගත්ත කට්ටිය දන්නවා මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. මේකෙන් වෙන්නේ ඇත්තටම තමන්ගේ හිතට ධනාත්මක අදහස් එන එක. මොකද ධනාත්මක අදහස් අනුව තමයි අපිට ලැබෙන්න තියෙන දේවල් උනත් ලැබෙන්නේ. දැන් හිතන්නකො මොන හරි දෙයක් අපිට ඕන වෙලා අපි හිතන්නේම නෑ උනට ඕක වෙන්නේ නෑ. ඕක ලැබෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කිය හිතනවා නම් ඇත්තට මේ දේ ලැබෙන්නේ නෑ. මේකෙන් වෙන්නේ
තමන්ගේ හිතට ධනාත්මක අදහස් ඇතුල් කරගන්න එක. ඊට පස්සේ ඕක නමලා ඇම්ලොප් එක දාලා වහලා තියන්න පොතක් අස්සේ හරි දාලා ලබන අවුරුදු 11 බලන්න. දැන් අපි සෝකිරිගේ වැඩ ටිකත් බලලා ඉන්න. දැක්කනේ මෙයා මාර පඬිතයි වෙන වෙලාවකට මම වැඩක් කරන්න ගත්තාම තමයි මම කෝලම් කරන්න පටන් ගන්නෙ. හරි. කොහොම හරි දැන් ওই විදිහට ලියුම ලියලා මම මේකේ එහා පැත්තේ ලිව්වා 2025 11 කියලා. ඊට පස්සේ ඒක පොතක් අස්සෙන් දාලා තියන්න ඕනේ. මොකද ඕක බලන්න ඕනේ තමන් විතරයි. ඕකේ තියෙන දේවල් කාටවත් කියන්නත් එපා. ඒ වගේම තමයි ඒ දේවල් වෙනුවෙන් දැන් ඔක ලියුමක් ලියලා ඉවරලා ඒක නිකන් තියලා ඉඳලා තමන්ට නිකන් ජොබ් එකක් හම්බෙන්නේ නැහැ නේ ඇප්ලයි කරන්නෙත් නැතුව ඒ නිසා ඇප්ලයි කරලා බලාපොරොත්තු ඇතුව ඉන්න. හරි ඊට පස්සේ ඔය ගිය අවුරුද්දේ ලිව් 11 ලියුම මම ඉරලා විසිකනවා කියන්නේ මේ ඔක පුච්චන්න ඕනේ. දැන් මම ඒක අන්තිම පාරට කියවනවා. අන්තිම පාරට අනේ ඇත්තටම මට කියදි මාර සතුටුයි මොකද මං කියලා තිබ්බ ගොඩාක් දේවල් මෙනොට ඉෂ්ට වෙලා ඉවරයි. තව දේවල් තියෙනවා ඒ ඉස්සරහට ඉෂ්ට වෙන්න තියෙන දේවල්. හරි ඔය විදිහට මං ඉරලා ඔක කියලා තියෙන නම් පුච්චන්න ඕනේ. මං කොහමද ඩස්බින් දැම්මම කොහමද පුච්චනවනේ. ඒ නිසා ඉතින් ඉරලා ඩස්බින් දැම්මා. මේ දේවල් ගැන මුලින් ඉඳලා ඉගෙන ගන්න පුළුවන් ඕනතරම් YouTube channel තියෙනවා ඒ ගැන පැහැදිලි කරලා දෙන. ඒ වගේ එකකින් ඔයාලා කැමති නම් මේ දේවල් ඉගෙන ගන්න මම නම් කියන ඇත්තටම ඉගෙනගෙන බලන්න හරි ආස හිතෙනවා වගේම තමන්ගේ හීනවලට යන්නත් ඒක ලොකු උදව්වක් වෙනවා. හරි දැන් ඉතින් මෙච්චරලා මෙයා ළඟට වෙලා හිටියේ මේ අවධානය දෙනකන්නේ දැන් ඉතින් එයාට අවධානය දෙමු. පවුනේ. ඊට පස්සේ මට පාර්සල් එකක් ආවා. මේ තියෙන්නේ තෙල් එකක්. ඔළුවේ ගාන hair oil එකක්. දැන් ඒක අන්බොක්ස් කරන ගමන් තමයි දැන් මේ ඉන්නේ. මේ hair oil එක මට හම්බුනේ TikTok එකෙන් දැකලා. මේකේ නම නිවාරා. මේක ප්‍රොමෝෂන් එකක්වත් එහෙම මොකුත් නෙවෙයි. මම මේක ওই දවසේ තමයි මම ඉස්සෙල්ලම ගෑවේ. මං ගාන විදිහත් hair tips තව ඉස්සරහට මේ vlog එකෙන් කියනවා. මං කලින් vlog එකත් කිව්වා වගේ hair oil විතරක් ගාලා කොණ්ඩේ වවා ගන්න බෑ. මොකද කියනවා නම් ඔයා පනාව පිරිසිදු කරන්න ඕනේ සතියේ දෙකකට සැරයක්. එහෙම නැත්නම් පනාව විතරම කුණු රඳිනවා නම් ඊට කලින් උනත් ඔයා පනාව පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඇඳේ බෙඩ් ෂීට් කොට්ට උර වගේ දේවල් සතියේ දෙකකට සැරයක් දෙසරයක් හොදන්න මතක් කරලම. හරි මම දැන් ඔය තෙල් එක රත් කරලා තමයි ගන්න. එක ඩබල් බොයිල් කරලා තමයි ගන්නෙ. මොකද ඒකෙන් අර තෙල් එකේ ලැබෙන රිසල්ට් වගේ දෙගුණයක් රිසල්ට් ඇත්තටම ලැබෙනවා. ඔය උණු වතුර භාජනයකට උණු වතුර ටිකක් දාලා ඒක උඩින් ඔය විදිහට කප් එකක් හරි මොකක් හරි තියලා ඒකට තෙල් දාලා චුට්ටක් ඔක රත් වෙනකන් තියන්න. මම ඔය දාන්නේ E විටමින් කරලක්. ඕක මං ගත්තේ නම් මෙහි ෆැන්සි ෂොප් එකකින් රුපියල් 20ක් විතර උනේ ඕකට කොහොම හරි. හරි ඊට පස්සේ ඔය විදිහට තෙල් එක කලවම් කරලා ඔක චුට්ටක් රත් වෙන්න තියලා එතකම් මං කොණ්ඩේ පීර ගන්නවා. කොණ්ඩේ ගැට කඩා ගන්නවා. කොණ්ඩේ ගැට කඩා ගනිද්දී ඔය විදිහට දෙපැත්තට බෙදාගෙන කොණ්ඩේ කොහම උඩ ඉඳන් නැතුව ඔන්න ඔය විදිහට යට ඉඳන් චුට්ට පීරන්න. ගැට ටික යට ඉඳන් කඩාගෙන එන්න. එතකොටත් කොණ්ඩේ වගේ කැඩෙන එක වැලක් වෙනවා. ඒ වගේම තමයි දැති ලොකු පනාවක් අරගෙන කොණ්ඩේ පීරන්නත් මතක් කරලම. මොකද ඒකෙන් කොණ්ඩේට හොඳට අර හිස් කබල්ට් උනත් හොඳට වදිනවා ඒක. ඒ වගේම කොණ්ඩේට තෙල් ගාද්දී වගේ ස්කැල්ප් එකට තමයි තෙල් ගන්න ඕනේ. ඔය විදිහට පුළුන් කෑල්ලක් අරගෙන ඒක තෙල් එකේ පොඟවලා අරගෙන ටිකක් මම ඉස්සෙල්ලාම ওই මැදින් රොද බෙදාගෙන එහෙම ගන්න එහෙම තමයි. ඊට පස්සේ ඔය විදිහට රොද බෙදාගෙන ආපහු අනිත් පැත්තට කොණ්ඩේ දාලා රොද බෙදාගෙන මම ඔක වීඩියෝ එකේ පෙන්නන විදිහට කරන්නේ. කොණ්ඩේ හරියට වැවෙන්න නම් ওই විදිහට කේශ මූලයට තමයි තෙල්
මේ ඇප්ලයි වෙන්න ඕනේ. මොකද ඒ කෙස් අග මුලේ ඉඳලාම මේ කොණ්ඩේ ශක්තිමත් වුණොත් තමයි කෙස් ගහ ශක්තිමත් වෙන්නේ. ඒ වගේම තෙල් ගාලා අනිවාර්යෙන් මසාජ් කරන්නත් අමතක කරන්න එපා කොණ්ඩේ. හැබැයි තෙල් ගාලා ඉවරලා කොණ්ඩේ පීරන්න හදන්න එපා. මොකද ඒකෙන් කොණ්ඩේ කැඩිලා යන්න බලනවා. තෙල් එක සතියට 3-4 පාරක් ඇප්ලයි කරාම ඇති. මොකද සතියට 3-4 පාරක් තමයි ෂැම්පු දාලා කොණ්ඩේ වොෂ් කරන්න ඕනේ. අන්නේ ෂැම්පු දාලා කොණ්ඩේ වොෂ් කරන්න කලින් පැය දෙකක විතර කලින් ඔයාලට කැමති තෙල්යක් අරගෙන අර විදිහට රත් කරලා ගාලා නාන්න. මම මේ ටිප්ස් කියන ගමන් ඔයාලා මං කොණ්ඩේ ඒ තෙල් ගාන විදිහත් බලාගන්න. තෙල් ගාලා කොණ්ඩේ විනාඩි 5ක් විතර වගේ මසාජ් කරනවා නම් ඇත්තට මේක කොණ්ඩේට ගොඩක් හොඳයි. කොණ්ඩේ වැවෙන එක තව ටිකක් වර්ධනය වෙනවා. වැවෙන එක වගේම කොණ්ඩේට ඇත්තටම හොඳයි. තෙල් එක හොඳට අල්ලනවා ඔළුවට එකකින්. ওই විදිහට කොණ්ඩේ හොඳට මසාජ් කරන්න. කොණ්ඩේ පැත්තට දදා මම ඔය කරන විදිහට මසාජ් කරන්න. ඔයාලට මසාජ් ටූල් එකකින් උනත් කොණ්ඩේ මසාජ් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම වගේ මේ ඇඟිලි පුරුක් වලින් කොණ්ඩේ මසාජ් කරන්න. ඉතින් ඔය විදිහට මසාජ් කරලා ඉවර වෙලා කොණ්ඩේ පල්ලෙහාටත් දාලා අනිවාර්යෙන් කොණ්ඩේ මසාජ් කරන්න. ඒ වගේම තමයි ඔයා කොණ්ඩේ ගොඩක් ඒ කියන්නේ ඇල්ලුවත් යන කෙනෙක් නම් ඔහොම ගොඩක් තද කරලා මසාජ් කරන්න යන්න එපා. මොකද ඒකෙන් ඔයා කොණ්ඩේ කැඩෙන්න පුළුවන්. එහෙම කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් තෙල් ගාලා ලොං ඔය විදිහට තට්ටු කරන්න. කොහොමත් ඒකත් හොඳයි ඇත්තටම ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ඒක. මසාජ් කරන්න එපා ඔයා කොණ්ඩේ ඉක්මනටම හොඳටම කැඩෙන කෙනෙක් නම්. ඊට පස්සේ ඔය විදිහට පොඩ්ඩ පැත්තට බෙදාගෙන මම ඔය මේ දෙපැත්තේ කොණ්ඩේ තෙල් ගන්න තමයි හදන්නේ. මම ඔය අග ටික විතරයි පීරුවේ. මොකද ඒ ටිකේ තෙල් ගෑවිලා නැති හින්දා තෙල් ගාලා ඉවරලා පීරන්න එපා. හරි ඊට පස්සේ තෙල් එක ටිකක් රස්නේ. මේ අර තෙල් එක රත් කරද්දී අනිවාර්යෙන් ඕක නිකන් අර ඔළුවට දාන්න බැරි ඔළුව පිච්චෙන රස්නට එනකන් රත් වෙන්න තියන්න එපා. සාමාන්‍ය ගන්නට රස්න වෙනකන් තියලා ගන්න. ඒ වගේම තමයි කොණ්ඩේ අග ඔයගේ පැලිලා තියෙනවා නම් කොණ්ඩේ අගත් මතක් කරලා තෙල් ගන්න. ඔය විදිහට හැම ගහකම හොඳට වදින්න තෙල් ගාලා ඉවරලා අග අනිවාර්යෙන් ඔන්න විදිහට ගන්න. කොණ්ඩේ වැවෙන්න තවත් පොඩි ටිප් එකක් තියෙනවා. ඒක තමයි කොණ්ඩේ ඔන්න විදිහට අල්ලලා ඉවරලා ඔන්න විදිහට ටිකක් තද කරලා අදින්න චුට්ටක්. මේකත් අර කොණ්ඩේ යන කෙනෙක් නම් කරන්න එපා. ගොඩාක් කොණ්ඩේ යන කෙනෙක් නම් කරන්න එපා. කියන කොණ්ඩේ ඇල්ලුවත් යන කෙනෙක් නම්. ඔය විදිහට පොඩ්ඩක් තද කරලා අදින්න දෙතුන් පාරක්. ගොඩාක් අදින්නේ වෙයි. ඊට පස්සේ ඔල්ලුවේ කැක්කුමේ ඊයේ කරලා. හරි එහෙම දෙතුන් පාරක් අදින්න. ඊට පස්සේ කොණ්ඩේ පල්ලෙහාට දාලා මං කිව්වා වගේ මසාජ් කරන්න ඕන ඔහොම. ඔයාලට මසාජ් ටූල් එකකින් මසාජ් කරන්න තියෙනවා නම් ඒත් හොඳයි. ඔහොමත් මසාජ් කරන්න පුළුවන් නම් ඒත් කමන්නේ. මොකද මං හැමදාම ඔහොම තමයි මසාජ් කරන්නේ කොණ්ඩේ. ඊට පස්සේ ওই විදිහට කොණ්ඩේ තද කරලා බැඳගෙන පැය දෙකක් විතර ඉඳලා ඔයාලට වොෂ් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි අද පොඩ්ඩක් විශේෂ දෙයක් කරනවා මං. අද 11නේ. අද දවසේ ලුණු වලින් ස්ක්‍රබ් කරලා නානවා නම් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මුළු ඇඟම ලුණු වලින් ස්ක්‍රබ් කරලා නාන්න. ඒකෙන් පුළුවන් අපිට අර Tamante එන ඇස්වා කඩවා කියලා දෙයක් තියෙනව නැත්තරම අන්නේ දේවල් මගරව ගන්න ලුණු ස්ක්‍රබ් කරලා නානකින් පුළුවන්. ඊට පස්සේ ඔයාලා නාලවිල්ල කොණ්ඩේ පිහදාද්දි ওই විදිහට චුට්ටක් පිහදාන්න කියන ගොඩක් තද කරන්නේ නැතුව මම උතන නිකන් තද කරනවා වැඩි වගේ පේන්නේ. එහෙම ගන්න කොහොම හරි කොණ්ඩේ අර ගසා දාන්න එහෙම කරන්න එපා. එතකොටත් කොණ්ඩේ කැඩෙනවා. ඊට පස්සේ ස්කින් කෙයා කරන්න ඕන නිසා තමයි මම කොණ්ඩ කට්ටක් ගහගත්තේ. නැත්තම් කොණ්ඩේ වේලෙනකම් ඔයා කොණ්ඩේ පීරන්නවත් බැඳ ගන්නවත් යන්න එපා. ඒකෙන් ඔයා කොණ්ඩේ ඉදෙන්න බලනවා. දැන් නම් ඉතින් ටිකක් හවස්සලා තියෙන්නේ. ඊට පස්සේ මම ආයෙත් මගේ සුපුරුදු රාජකාරිය පටන් ගන්නවා. ඒ තමයි ගේ අතු ගාන එක. ඉතින් මම අනිවාර්යෙන් පහන තියනවා නම් ඊට කලින් වොෂ් එකක් දාලා ගේ එහෙම අතු ගාලා අස්පස් කරලා තමයි පහන තියන්නේ. මං අර කිව්ව hear care tips වලට අමතරව ඔයාලා දවසකට සැරයක් කොණ්ඩේ පල්ලෙහාට දාලයි පිටිපස්සට දාලයි 50 පාරක් හරි 100 පාරක් හරි පීරනවා නම් ඒ කියන්නේ පල්ලෙහාට දාලා 50 පාරයි ඉස්සරහට දාලා 50 පාරයි. ඒ විදිහට පීරනවා නම් ඒකිනුත් ඔයාලා කොණ්ඩේ දික් කරගන්න වර්ධනය කරගන්න පුළුවන්. ඇත්තටම මමත් ඒ කාලයක් කරා මට පස්සේ ඒක කරන්න බැරුණා තියෙන කම්මැලිකමට. නැත්නම් ඒක ඇත්තටම රිසල්ට් තියෙනවා. දැන් නම් වෙලාව 6
පහු වෙලා 6:00ට කිට්ටුයි. ඉතින් මම දැන් පහන එහෙම තියන්න තමයි මේ හදන්නේ. ඉතින් පහන තියලා ඉවර වෙලා මට තව මරු වැඩක් වුණා. මම මේ දවස් ටිකේ මුණ හැදලා හිටියේ. ඒක හොඳ වුණා විතරයි. මගේ කකුලේ ගලක් කැනිලා යටිපතුල කැපුණා. ওই වැඩේ උනේ ඔයිට කලින් දවසේ. හැබැයි මම ඒක දැක්කේ පහුවදා. ඊට පස්සේ තමයි මම ඔය බැඳගෙන ඉන්නේ. ඊට පස්සේ මට ඇවිද ගන්නත් අමාරුවෙන් හිටියේ. හරි ඊට පස්සේ මම දැන් ඔය gratitude journal එක ලියන ගමන් ඉන්නේ හවස් වෙලා. මම මගේ මේ අවුරුදු 20ක ජීවිත කාලය පුරාවටම ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා තමයි මම ඔය ජර්නල් එක ලිව්වේ. එදා දවසේ අපි ගොඩක් දුරට හිතන්නෙම Tamanට ලැබිලා නැති දේවල් ගැනනේ. හැබැයි Tamanට ලැබිලා තියෙන එක දෙයක් හරි ගැන හිතන්න ගත්තොත් එතනින් පස්සේ ඇත්තටම මතක් වෙනවා Tamanට කොච්චර දේවල් නම් මේ වෙනකොට ලැබිලා තියෙනවද කියලා. අන්න එහෙම ඉන්නවා නම් Tamanට ඇත්තටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. Tamanට 1000ක් දේවල් තිබිලා Tamanට නැති එක දේ ගැන හිතන කෙනා හැමදාම දුකින් ඉන්නවා වගේම Tamanට 1000ක් දේවල් නැති වුණත් Tamanට තියෙන එක දෙයින් උනත් සතුටු වෙන්න පුළුවන් කෙනා හැමදාම සතුටින් ඉන්නවා. දන්නම නැතුව vlog එකේ අවසානටත් ඇවිල්ලා. හරි ඊට පස්සේ ඉතින් මම වෙන මොකුත් වීඩියෝ කරේ නෑ. ওই විදිහට ස්කින් කෙයාර් කරලා කොණ්ඩේ ගොතාගෙන ඒ විදිහට මගේ දවස මං ඉවර කරා. තව vlog එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.